ඇඟේ අර ෆ්ලවර්ස් එහෙම ඉස්සලා අපි ඉස්සන්ව සුට්ටි තියෙන මඩ ටික අවුස් ලොකු කෑලි දුන්නා කියලා. තුන්වෙනි ටැංකිය මේ ටැංකිය ඔන්න ඉතින් වෙනදා වගේම අදත් මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ මගේ ඔක්කොම මාළුන්ට ෆීඩ් කරන වීඩියෝ එක. අද මම ඉස්ස තමයි දෙන්නේ. ඉස්සලා අපි ඉස්සන්ව සුද්ධ කරගෙන ඉමු. මේ ඉස්ස සුද්ධ කරනකොට ඔය ඉස්සගේ ලොකු මාළු වෙට්ට නම් ගොඩක් ලොකු මාළු වෙට්ට නම් ඉස්සගේ උඩ ඔළුවයි අගිස්සේ වරලයි කඩාගත්තා නම් ඇති. තව මේගොල්ලන්ගේ උඩ බඩ වැලක් තියෙනවා. ඒකත් අයින් කරගත්තා නම් හොඳයි. පොත්ත නම් අයින් කරන්න ඕනේ නැහැ. මොකද ඉස්සගේ හොඳම ප්‍රෝටීන් තියෙන්නේ පොත්තේ කියලා කියනවා. පොඩි මාළු වෙට්ට නම් ඉතින් පොතු පිටින් කන්න බැරි නිසා පොත්ත අයින් කරගන්න වෙනවා. මගේ ලොකු මාළුත් ඉන්න නිසා මම ඉස්සගේ වරලයි උඩ ඔළුවයි යට වරලයි විතරක් කඩා ගන්නවා. තව උඩ පොත්ත තියෙද්දිම උඩ පොඩියට කපාගෙන ගිහිල්ලා අර බඩ වැලත් අයින් කර ගන්නවා. අපි ඉක්මනට මිස්සු ටික සුද්ධ කරගෙන බලමු මං ගාව ඉන්න මාළු මොක්කුද කියලා. නැත්තම් වීඩියෝ එක ටිකක් දික් වෙනවා. ඉස්සෝ කපනකොට ලෑල්ලක් වගේ එකක් උඩ තියලා කැපුවොත් නම් ගොඩක් හොඳයි. නැත්තම් ඉස්සව තැලෙනවා. මං ගාව ලෑල්ලක් තිබ්බේ නැහැ. ඒකින්ද අතේම තියන් තමයි කැපුවේ ගොඩක්. මේක තමයි මගේ පළවෙනිම ටැංකිය. මේක ඉන්න මාළු මොක්කුද කිව්වොත් ක්‍රේෆිස්ලා දෙන්නෙක් තමයි ඉන්නේ වයිට්. තව ප්ලේටි වගේකුත් ඉන්නවා. ප්ලේටි නම් මෙයාලා අල්ලන් කන්නේ නැහැ. මොකද ප්ලේටි ටිකක් ස්පීඩ් එකේ පීනන හින්දා. තව මෙයාලා ඔය පාසි වර්ගත් කනවා. අනිත් එක්කෙනා ටික හැංගිලා වගේ ඉන්නේ. මේ දෙන්න හරියටම මේල් එක්කෙනයි ෆීමේල් එක්කෙනයි ඉන්නේ. හැබැයි මේ දෙන්නගේ සයිස් එකට ඔය ඉස්සරහා තියෙන අඬු දෙක නම් හැදිලා නැහැ. මොකද මේ දෙන්න මං ගේන කොටත් අඬු දෙකම කඩාගෙන තිබ්බේ. ඒ ඉස්සරහා තියෙන අත්වලට කියන නම නම් දන්නේ නැහැ. මං අඬු කියලා කියන්නම්. දින පරක්කු විතරයි. මෙයාලට ටිකක් ලොකු කැලේ දුන්නා ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහා තියෙන අඬු වලින් අල්ලගෙන ඔය ඇඟේ ඇටක් තියෙනවනේ කකුල් වගේ. ඒ වගේන් අල්ලගෙන මෙයාලා පොඩ කඩාගෙන කනවා. එක ප්‍රශ්නයක් නැහැ. ලොකු කැලේ දුන්නා කියලා. මේ තියෙන්නේ මගේ දෙවෙනි ටැංකිය. මේ මාළුව නම් කවුද කියලා ඔයගොල්ලෝ ගොඩක් දන්නවා ඇති. මෙයා ගෙනාපු වීඩියෝ එකක් කළා මම. දන්නේ නැති කෙනෙක් ඉන්නව නම් මෙයා තමයි මගේ බරීටෝ. දැන් මෙයා ගෙනාපු සයිස් එකත් එක්ක බලනකොට දැන් නම් ටිකක් ලොකුයි. ගෙනාපු වීඩියෝ එකේ ඔයගොල්ලෝ දකින්නත් ඇති. ඒක බැලුවේ නැත්නම් ගිහලා බලන්න. මගේ channel එක ගොඩක්ම උඩට ආවේ මෙන්න මෙයා හින්දා. මං ගේනකොට නම් අඟල් 3ක් විතර ඇති. දැන් නම් 6ක් විතර ඉන්නවා. දැඟලිල්ල නම් ඉතින් මාස ගානකින් බඩගිනි තියලා දුන්නා වගේ. ඒත් නෑ. හැබැයි ඉස්ස දුන්නොත් මම අද දුන්නා කියන්නේ ආයි දවස් දෙකකට වගේ සැරයක් තමයි ආයි කන්න දෙන්නේ. පැලට් දුන්නොත් නම් දවසක් වගේ දෙනවා.
වතුර කහ පාට වෙලා තියෙන්නේ නම් මම වතුර ටැනින් කරලා තියෙන්නේ. සෙටප් නම් මොකුත් නැහැ. මෙයාගේ කලර් එක පස්සේ නම් දැන් ගිහිල්ලා වැඩක් නැහැ. මොකද මාළු අඩියක් විතර පැන්නට පස්සේ තමයි කලර් එක එන්න පටන් ගන්නෙ. පොඩි මාළුත් ඉන්නවා. ඉතින් ක්වොලිටි මාළු ලංකාවේ නම් මම දැකලා නැහැ. ඔය ටැංක් එකේ අඩියටම තියෙන්නේ ටැංක් එක අස් කරන්නේ නැතුව මෙයාගේ ජරාව එහෙම නෙමෙයි මං අස් කරනවා. මෙයා කිරි හට්ටියේ තියෙන මඩ ටික අවුස්සනවා කටින් ගිහිල්ලා මං ওই ගල් දාලා හිර කරලා තියෙන්නේ ගොඩක් මේකයි. ඒත් තියන්නේ ඔය පොඩි තැන් වලින් ගිහිල්ලා ඒත් අවුස්සනවා. ටැංක් එකේ සම්පූර්ණ අඩියටම වැලි හරි නැත්තම් ඔය ග්‍රැවල් වර්ගයක් හරි දැම්මනම් ඔය අවුස්සන එක මෙයා නතර කරනවා. නිකන් පිනින්නත් බැහැනේ කරන්න දෙයක්වත් තියෙන්න එපයි කියලා දෙනවා ෂොට් එකකින් ටැංකියෙන් මඩ කරනවා. අස් කළා දවස් දෙකයි උඩරිම තියන්නේ ආයි අවුස්සනවා. මේ තමයි මගේ තුන්වෙනි ටැංකිය. මේ ටැංකියේ ඉන්නේ කවුද කියන්න නම් ඔයගලන්ට ඕනේ නැහැ. මොකද කලින් වීඩියෝ එකක් කළේ මෙයා ගැන අන්තිමටම කරපු වීඩියෝ එක. ඒකත් බැලුවේ නැත්නම් channel එකට ගිහිල්ලා බලන්න කියලා මතක් කරනවා. මෙයා තමයි මං ගාව දැනට ඉන්න ලොකුම මාළුවා. සහ මගේ පරණම චන්න මාළුවා. ස්නේක් හිට් මාළුවා. තව මං ස්නේක් හිට්ලා හදන්න පටන් ගත්තෙත් මෙයාගෙන් තමයි. මෙයාට නම් මං කොහොමත් ළඟ ෆීඩ් කරන්නේ නැහැ. ෆීඩ් කරන හැමදේම මං කලින් වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. එකක් ගිහිල්ලා බලන්න කියලා මතක් කරනවා. මේක තමයි මගේ හතරවෙනි ටැංකිය සහ අන්තිම ටැංකිය. මේක ඉන්නේ කවුද කියනවා නම් yellow centrum කෙනෙක් ඉන්නේ. මෙයාගේ වීඩියෝ නම් channel එකේ ටිකක් අඩුයි. වීඩියෝ එකක් වගේ මට මතක විදිහට දාලා තියෙනවා. මෙයා ගෙනාවට වඩා නම් දැන් ටිකක් ලොකුයි. මෙයාගේ පරණ වීඩියෝ ටිකකුත් තිබ්බා. මම ඒකත් එක්ක කම්පෙයාර් කරලා වීඩියෝ එකක් හදලා දාන්නම් ඉස්සරහට. මෙයාත් ඉතින් අරයටම දෙවෙනි නැහැ. මෙයාත් කරන්නේ අර ටැංකිය අර තියෙන මේ කිරිහට්ටිය අවුස්සන එක තමයි මෙයාගේ මේ දෙන්න කරන්නේ තරගෙට. දවසින් වැඩි වෙලාවක් කරන්නේ ඒක තමයි ඔය ටැංකිය අඩිය තියෙන්නේ. තව සහ ඔය පාවෙන්නේ නම් ෆෝටෝස් වල කලින් දාලා තිබ්බ එක මම අයින් කළා වීඩියෝ කරන්න ඕන හින්දා. ඒකේ මැරිච්ච කොළයක් තමයි තියෙන්නේ උඩ. මෙයාගේ ටැංකියත් මම වතුර ටිකක් ටැනින් කරලා තියෙන්නේ. මෙයාගෙත් මම ටැංකිය ටැනින් කරලා තියෙන්නේ. මෙයාගෙත් දැන් අර කහපාට කලර් එක ලාවට ඒගෙන එන්නේ. තව ඇඟේ අර ෆ්ලවර්ස් එහෙම අන්තිමට වරලේ අගිස්සේ ටිකක් ඒගෙන එන්නේ. මෙයාගේ සයිස් එක නම් දැන් අඟල් 9ක් විතර ඇති. මෙයා ඉන්න ටැංකිය නම් 36 18 ටැංකියක්. දැන් ඩෝක ඇති. ලොකුනහම පොණ්ඩයකට වගේ හදලා දාන්න තමයි මගේ අදහස නම් තියෙන්නේ. අපි බලමු channel එකත් එක්ක දිගට මේකතු වෙලා ඉන්න. මෙයාගේ ඉස්සරහට වීඩියෝ එකක් මම දෙන්නම් අනිවාර්යෙන්. තව දෙයක් කියන්න ඕන ඔය අනිත් සෙන්ට්‍රම් වලට වඩා මෙයාගේ කලර් එක ටිකක් අඩුයි. ඒ කියන්නේ ලංකාවේ ඉන්න අනිත් සෙන්ට්‍රම් වලත් එක්ක බලනකොට මෙයාගේ සයිස් එක ඇත්ත එක බලනකොට මෙයාගේ කලර් එක ටිකක් අඩුයි. ඉතින් අපි බලමු ලොකු වෙනකොට ඒක මග හැරිලා හොඳට කලර් එක එයිද කියලා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? හිතෙන්දී අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕන මං ගාව මයික් එකක් නැහැ. මේ වීඩියෝ එකේ වොයිස් එක ටිකක් අඩුයි ඒක හින්දා මේ ෆෝන් එකෙන් තමයි හැමදේම කරන්නේ. ඉතින් ඒක ගණන් ගන්න එපා කියලා මතක් කරනවා. අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. සුබ දවසක් ඔයාලා හැම කෙනෙක්ටම. අදට ගිහින් එන්න.